ශ්‍රී ලංකාවේ මූල්‍ය ලෝකයේ කිව්වම සමහර වෙලාවට හිතෙන්නේ ටිකක් විතර සංකීර්ණ දෙයක් කියලා නේද? ඒත් අපි කවදා හරි හිතුවද පොඩියට ඉතිරි කරන මුදලක් තුනත් මේ දැවැන්ත පද්ධතිය ඇතුලේ කොයිතරම් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවද කියලා. හොඳයි. අද අපි මේ විග්‍රහයෙන් බලමු ඒ මුදල් යන ගමනේ සැඟවුණු කතාව හරිම සරලව තේරුම් ගන්න. ඇත්තටම අපි කවදා හරි නිකමටවත් හිතලා බලලා තියෙනවද බැංකුවේ තැන්පත් කරන එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකට ඉතිරි කරන මුදලට ඇත්තටම මොකද වෙන්නේ කියලා? ඒ සල්ලි නිකම් මේකට නැක තියෙනවද? නැත්නම් අපිට නොපෙනෙන ලොකු ගමනක් යනවද? මේ මූල්‍ය පද්ධතිය තීරුම් ගන්න හොඳම විදිහ තමයි ඒක අපේ ශරීරයේ රුධිර සංචරණ පද්ධතියට සමාන කරන එක. හරියට ලේනහර දිගේ ගිහින් මුළු ශරීරයටම ජීවය දෙනවා වගේ මූල්‍ය පද්ධතිය තමයි මුදල් අවශ්‍යම තැන්වලට ගෙනියලා මුළු ආර්ථිකයටම ජීවය ලබා දෙන්නේ. හරි. එතකොට සරලවම කිව්වොත් මූල්‍ය පද්ධතිය කියන්නේ අතේ මුදල් වැඩිපුර තියන අයගෙන්, ඒ කියන්නේ ඉතුරුම් කරුවන්ගෙන් මුදල් අවශ්‍යයට, ඒ කියන්නේ ව්‍යාපාරිකයන්ට, නවනිපැයුම් කරුවන්ට මුදල් ගලාගෙන යන්න සලස්වන නියම අධිවේගී මාර්ග පද්ධතියක්. හිතන්නකෝ මේ මාර්ග පද්ධතිය නැවතුනොත් මුළු රටේම ආර්ථික එන්ජින්ම නතර වෙනවා වගේ වැඩක් වෙන්නේ. ඉතින් මේ පද්ධතියේ ඉන්න ප්‍රධාන චරිත දෙකක් තමයි අරමුදල් සපයන්නන් සහ අරමුදල් ඉල්ලුම් කරවන්. ඊටත් වඩා සරලව කිව්වොත් ඉතුරු කරන අය සහ ණයට ගන්න අය. මූල්‍ය පද්ධතියේ ප්‍රධානම ඉලක්කය වෙන්නේ වෙන මොකවත් නෙවෙයි මේ දෙගොල්ලන්ව එකිනෙකාට සම්බන්ධ කරන එක. හරි. දැන් බලමු අපේ මුදල් වලට ගමන් කරන්න පුළුවන් ප්‍රධාන පාරවල් දෙක මොනවද කියලා. මේක හරියට හතරමං හන්දියක් වගේ. එක පාරක් යන්නේ කෙටි ගමනකට. අනිත් පාර තියෙන්නේ ගොඩක් දිග ගමනකට. මෙන්න ඒ ප්‍රධාන මාර්ග දෙක. එකක් තමයි මුදල් වෙළඳපොළ, අනික ප්‍රාග්ධන වෙළඳපොළ. හිතන්නකෝ මුදල් වෙළඳපොළ කියන්නේ හදිසි කෙටිකාලීන අවශ්‍යතාවලට. සමාගමකට මාස කීපයකට මුදල් හිඟයක් ආවොත් ඒගොල්ලෝ යන්නේ මෙතනට. ඒත් ප්‍රාග්ධන වෙළඳපොළ කියන්නේ දිගු කාලීන දැවන්ත ව්‍යාපෘතිවලට. අලුත් කර්මාන්ත ශාලාවක් හදන්න, ලොකු ව්‍යාපාරයක් පටන් ගන්න වගේ දේවල් වලට අවශ්‍ය ප්‍රාග්ධනය හොයාගන්නේ කොටස් සහ බැදුම් කර වගේ දේවල් හරහා මේ ප්‍රාග්ධන වෙළඳපොළෙන්. මේ වෙළඳපොළවල් දෙකේ ඉන්න ක්‍රීඩකයෝ ටිකක් වෙනස්. මුදල් වෙළඳපොලේ වැඩිපුරම ඉන්නේ වාණිජ බැංකු, භාණ්ඩාගාරය වගේ ලොකු ආයතන. හැබැයි ප්‍රාග්ධන වෙළඳපොලේ තියෙන විශේෂත්වය තමයි කොටස් වෙළඳපොළ හරහා සාමාන්‍ය කෙනෙකුට උනත් රටේ තියෙන ලොකු සමාගමක කොටස්කරුවෙක් වෙන්න අවස්ථාව ලැබෙන එක. හරි. හැම ක්‍රීඩාවකම වගේ මේකෙත් ක්‍රීඩා කරන ක්‍රීඩකයොත් ඉන්නවා. ඒ වගේම නීති රීති හරියට ක්‍රියාත්මක වෙනවද බලන්න විනිසුරුවෙකුත් ඉන්නවා. අපි දැන් බලමු ඒ කවුද කියලා. මේ මුදල් යන ගමනේදී මාර්ගෝපදේශකයන් විදිහට වැඩ කරන්නේ මූල්‍ය ආයතන. ඒ කියන්නේ බැංකු වගේ තැන්. එයාලා තමයි ඉතිරි කරන අයගේ මුදල් එකතු කරලා ඒ මුදල් අවශ්‍ය අයට ණය විදිහට ලබා දීමේ අතරමැදි කාර්ය කරන්නේ. මෙන්න මේක තමයි බැංකු කරන නියම මැජික් එකක්. හිතන්නකෝ කෙනෙක් මාසයකින් ආපහු ගන්න බලාපොරොත්තුෙන් සල්ලි වගේක් තැන්පත් කරනවා. බැංකුව කරන්නේ ඒ වගේ දහස් ගාණකගේ කෙටි කාලින ඉතුරුම් එකට එකතු කරලා අවුරුදු 20කට ගයක් හදන්න රුණයක් අවශ්‍ය තවත් කෙනෙකුට ඒ මුදල ලබා දෙන එක. අනේ කෙටි කාලින ඉතුරුම් දිගු කාලින ණය බවට පත් කරන එකට තමයි කල්පිරීම් පරිවර්තනය කියලා කියන්නේ. ඉතින් මේ මුළු ක්‍රීඩාවෙම ප්‍රධාන විනිසුරු තමයි ශ්‍රී ලංකා මහ බැංකුව. මුළු රටේම මූල්‍ය පද්ධතිය ස්ථාවරව, විධිමත්ව, ආරක්ෂාකාරීව පවත්වාගෙන යෑමේ සම්පූර්ණ වගකීම තියෙන්නේ මහ බැංකුවට. මහ බැංකුවට ප්‍රධාන ඉලක්ක දෙකක් තියෙනවා. එකක් තමයි මිල ස්ථායීතාව. ඒ කියන්නේ බඩු මිල ඉහළ යන එක, එහෙමත් නැත්නම් උද්මනය පාලනය කරලා අපේ අතේ තියෙන මුදලේ වටිනාකම ආරක්ෂා කරන එක. අනික තමයි මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව. සරලවම කිව්වොත් බැංකු කඩා වැටෙන්න දෙන්නේ නැතුව මුළු පද්ධතියම ශක්තිමත්ව පවත්වාගෙන යන එක. හොඳයි. දැන් අපි බලමු කොහොමද අපේ පොඩි ඉතුරුමක් වුණත් රටේ ආර්ථික වර්ධනයට ඉන්ධන සපයන්නේ කියලා. ඒකට තියෙන හොඳම උදාහරණයක් තමයි කොළඹ කොටස් වෙළඳපොළ. හිතන්නකෝ සාර්ථකව කරගෙන යන සමාගමකට එයාලගේ ව්‍යාපාරය තවත් ලොකු කරන්න, සමහර වෙලට අලුත් ශාඛා විවෘත කරන්න විශාල මුදලක් අවශ්‍ය වෙනවා කියලා. එතකොට එයාලට පුළුවන් කොටස් වෙළඳපොළට ඇවිත් තමන්ගේ සමාගමේ අයිතියෙන් පොඩි කොටසක් මහජනතාවට විකුණන්න. අන්නේ පළවෙනි වතාවට මහජනතාවට කොටස් විකුණන එකට තමයි IPO එකක්. එහෙමත් නැත්නම් මූලික මහජන නිකුතුවක් කියලා කියන්නේ. මේ ක්‍රියාවලිය හරිම සරලයි. සමාගමකට ප්‍රාග්ධනය අවශ්‍ය වෙනවා. උන් කොටස් වෙළඳපොලේ කොටස් නිකුත් කරනවා. ආයෝජකින් ඒ කොටස් මිලදී ගන්නවා.
ඒ හරහා එකතු වෙන මුදල් සමාගමට ලැබෙනවා. අන්න එහෙමයි. ඉතුරුමක් විදිහට තියෙන මුදලක් රටේ ව්‍යාපාරයක් ගොඩනගන්න සුජු ආයෝජනයක් බවට පත් වෙන්නේ. කොටස් වෙළඳ පොලේ හැම වෙලාවෙම ප්‍රධාන මත දෙකක් තියෙනවා. සමහරු විශ්වාස කරනවා කොටස් මිල ඉහළයයි කියලා. ඒ සුභවාදී අයට තමයි බුල්ස් එහෙමත් නැත්නම් ගවයින් කියන්නේ. තවත් කොටසක් හිතනවා නෑ මිල පහළයයි කියලා. ඒ අශුභවාදී අයට කියන්නේ බෙයර්ස් එහෙමත් නැත්නම් වලසුන් කියලා. වෙළඳ පොලේ මිල තීරණය වෙන්නේ අන්නේ දෙගොල්ලන්ගේ ගැටුමෙන්. ඉතින් අවසාන වශයෙන් තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේක. අපි කරන හරිම පොඩි ඉතුරුමක් වුණත් මේ සංකීර්ණ මූල්‍ය පද්ධතිය කියන යාන්ත්‍රණය හරහා ගමන් කරලා අවසානයේදී මුළු රටේම ආර්ථිකය දියුණු කරන්න දායක වෙන ඉන්ධන බවට පත් වෙනවා. දැන් පැහැදිලි නේද? මේ මුළු පද්ධතියම එකිනෙකාට සම්බන්ධ වෙලා කියන දැලක් වගේ කියලා. ඉතිරි කරන අපි, ව්‍යාපාර කරන අය, රජය මේ හැමෝම මේකට මැදිලා ඉන්නේ. එහෙමනම් ඔක්කොම මොහොතක් හිතන්න මේ පද්ධතිය බිඳ වැටුනොත් මොන වගේ දෙයක් වෙන්න පුරවන්ද ඉතින්. ඒ ප්‍රශ්නේ ගැන හිතන්න යමක් ඉතිරි කරමින් අපි අදට මේ විග්‍රහය මෙතනින් අවසන් කරනවා.